ඔයා කොයි ලෙවල් එකේ හිටියත් ඔයා මුලින්ම කරන්න ඕන rest and reset. මොකද මේ rest and reset කියන්නේ? rest and reset කියන්නේ කියන්නේ ඔයා ඊළඟ step එක ගැන හිතන්න කලින්, ඒ කියන්නේ ඊළඟට කරන්නේ මොකද්ද කියන එක ගැන හිතන්න කලින් ඔයා මොකද විවේකයක් ගන්න ඕන. හරිද? ඒ කියන්නේ මේ A level exam එක කියන එක ඉවර වෙද්දී හරිද මාත් දන්නවා ඕගොල්ලොත් දන්නවා මම දන්නේ මොකද ඒ කියන්නේ මට දැන් ඇවිල්ලා ළමයි කතා කරනවානේ හරිද එතකොට ඒ කට්ටිය කියන දේ තමයි දැන් ඕගොල්ලෝගේ සමහර කට්ටිය නිදාගෙන තියෙන පැය දෙකයි විභාගයට කලින් දවසේ එහෙම නැත්නම් පැයයි හරිද සමහරු නිදාගෙනව නැහැ හරිද ඒ වගේ ඕගොල්ලෝගේ බොඩි එක එහෙම නැත්නම් ඕගොල්ලෝගේ ශරීරය අර හොඳටම හෙම්බත් වෙලා තියෙන්නේ හරිද පැහැදිලි ඒ කියන්නේ ඊයේ පෙරේද නිදා ගන්න නැති නමුත් අර සෑහෙන කාලයක් තිස්සේ ඔය දුක විඳලා දැන් ඕගොල්ලෝගේ අර ඇඟට ටිකක් අර හෙම්බත් වෙලා තියෙන. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ ෆිසිකලි රෙස්ට් එකක් ගන්න ඕන මුලින්. හරිද? ඒ කියන්නේ තමන් කැමති වැඩක් කරගෙන හරිද? පොඩ්ඩක් නිදාගෙන හරි. ඒ වගේ හොඳ රෙස්ට් එකක් ගන්න ඕන. මහා කාලයක් නෙමෙයි හරිද? ඒ කියන්නේ රිසල්ට් එනකම්ම රෙස්ට් එකක් ගන්න. එහෙම නෙමෙයි කියන්නේ. හරිද? ඒ කියන්නේ දවස් දෙක තුනක් හරිද? උපරිම සතියක්. හරි ඒ වගේ පොඩි රෙස්ට් එකක් ගන්න. ඒක ඔයාගේ ඇඟටත් හොඳයි. සහ ඔයාගේ ඔළුවටත් හොඳයි. එතකොට ඔයාලට නිදහස් නිරවුල් මනසින් ඊළඟට කරන්නේ මොකද්ද කියන එක ගැන හොඳ තීරණයක් ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. හරිද? ඒක තමයි පළවෙනිම දේ.